ඕකේ මම මේ වීඩියෝකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔයාලට පොසිටිව් වයිබ් එකක් දෙන එක. රයිට්? ඕකේ අපි වීඩියෝ එකට යමු. මම මෙහෙම පටන් ගන්නම්කෝ. ඕකේ. අපි ගමුකෝ ඉංග්‍රීසි ඔඩියෝ අකුරු 26ක් තියෙනවා. මම හරිනේ. එතකොට ඒ අකුරු 26 ඔයාලට කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා මෙහෙම කරන්න. ඉංග්‍රීසි ඔඩියේ A to Z ගන්න. එතකොට A අකුරු සමාන කරන්න අංක 1ට. B අකුරු සමානයි අංක 2. C අකුරු සමානයි අංක 3. D අකුරු සමානයි අංක 4. ඔය විදියට ඒ විදියට A to Z අංක 26ම නම්බර්ස් වලට සමාන කරගන්න. right okay ඊට පස්සේ මෙන්න මේ පොඩි ගේම් එක ඔයාලා කරලා බලන්න. okay අපි ගමු ඉස්සලාම hard work කියන වචනේ. hard work කැපවීම. හරි මේ වචනේ ඔයාලා සමාන කරන්න. ඒ කියන්නේ H අකුර තියෙනවනේ. H අකුරෙන් ඔයාලා කලින් අර සමාන කරගත්ත තැන්වල H අකුරට ආපු අංකෙ මොකක්ද කියලා බලන්න. right H අකුරට ආවේ 8. හරි 8 plus 8 ධන ලකුණ දාගන්න. ඊට පස්සේ ඒ අකුර තමයි තියෙන්නේ hard work කියන වචනේ. ඒ අකුරට ආවේ අංක 1. අපි ඒ අකුර සමාන කරේ අංක 1ට. right ඊට පස්සේ ඒ අංක 1 දාගන්න. අංක 1 plus ඊට පස්සේ R අකුර තියෙන්නේ. R අකුරට ආවේ මොන අකුරද බලන්න. මොන අංකෙද බලන්න. අංක 18. right R අකුර කියන්නේ අංක 18. ඊට පස්සේ මේ විදිහට මේ hard work කියන සම්පූර්ණ වචනේ අරගෙන මේකේ sum එක නම්බර්ස් වල සම් එක එකතුව ගන්න. එකතුව අරගෙන ඊට පස්සේ ඔයාලා බලන්න සම්පූර්ණ එකතු කීයක් වෙනවද කියලා. සම්පූර්ණ එකතුව ගයිස් ඉන්නේ 98යි. එතකොට අපිට මේක ගත්ත හැකි 98ක් කියලා. එතකොට මේ hard work කියන වචනේ කැපවීම කියන වචනේ 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. right ඊට පස්සේ අපි තව වචනයක් ගමු. දැනුම knowledge කියන වචනේත් අරගෙන ඔයාලා අර විදිහටම සම් එක නම්බර්ස් වල සම් එක අරගෙන බලන්න. ඒකෙත් එන්නේ 96යි. 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. right අපි ගමු මේ ලෝකේ තියෙන ලස්සනම වචන love ආදරය. එතකොට ආදරය ගත්තොත් 154යි ඉන්නේ. ඒක 100% සම්පූර්ණ කරන්නේ නැහැ. right ඊට පස්සේ අපි ගමු වාසනාව luck කියන වචන. මේක ගත්තත් 147යි ඉන්නේ. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. right ඊට පස්සේ මේ කිසිම වචනයක් guys 100% සම්පූර්ණ කරන්නේ නැහැ. එහෙනම් මොනවද 100% සම්පූර්ණ කරන්නේ? ඕකේ අපි බලමුද නිකන් money මුදල් කියන වචනේ ගත්තත් guys ඒක සම්පූර්ණ කරන්නේ 172යි. එතකොට මේ money කියන වචනේත් 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට අපි ගමු leadership නායකත්වය. ඒක ගත්තත් guys 197යි එන්නේ. හරි එතකොට මේ අපි ගත්ත කිසිම වචනයක් 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඕකේ එතකොට අපිට මෙතන ගන්න තියෙන දේ මොකද්ද? අපි ජීවිතයේ ලීඩර්ෂිප් එක, ලව් එක, වාසනාව මේ කිසිම දෙයක් කෙරෙහි බරක් දීලා හිටියට වැඩක් නැහැ. right මේ කිසිම දෙයක් 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඕකේ එතකොට මොනවාද මේ 100% සම්පූර්ණ වචන දෙකක් තියෙනවා. right පළවෙනි වචනේ attitude ආකල්ප කියන වචනේ 100%ක් සම්පූර්ණ වෙනවා. ඔයා අංක ටික එකතුව ගත්තොත් attitude කියන වචනේ ඒකට 100%ම එනවා. ඊට පස්සේ එනවා discipline විනය discipline කියන එක ගත්තොත් ඒකත් 100% සම්පූර්ණ කරනවා. so guys මට මෙතනින් ඔයාලට කියන්න ඕන දේ තමයි ඔයාලා ජීවිතේ attitude සහ discipline වෙනස් කරගත්තොත් ඔයාලට පුළුවන් ලොකු ගමනක් යන්න සහ ඔයාලගේ ඩ්‍රීම්ස් වලට යන්න. ඔයාලා කරන්න ඕන එකම දේ ඔයාලගේ ආකල්ප සහ විනය ජීවිතයේ විනය කියන එක වෙනස් කරගෙන ඉදිරියට යන්න. right guys so මට මේක තමයි දෙන්න ඕන පණිවිඩය. Always being present. Thank you. See you guys.